බහුතරයක් දෙනාගේ තියෙන හිත ඇතුලේ තියෙන ප්‍රශ්නයක් වෙන්න පුළුවන් තව කෙනෙකුට කියා ගන්න බැරි. ලෝන් දෙකක් දාලා ෆින්ලන්ඩ් ආවෝතින් ජීවත් වෙන්නත් සල්ලි හොයන ගමන් ස්ටුඩන්ට් කෙනෙකුට මෙහි ජීවත් වෙන්න පුළුවන්ද? එයාගේ ජීවිතේ වැඩ කටයුතු සියල්ල තනියම කර ගැනීමේ ලොකු අභියෝග වලට මුහුණ දෙන්න එයාලට සිද්ධ වෙනවා. වෙන විකල්පයක් නැති නිසා ඉගෙන ගන්න ඇවිල්ලා රස්සාවක් හොයාගෙන මේ රටේ සෙටල් වෙන්න පාත් එකක් හොයන කෙනෙක් වෙන්න පුළුවන්. ස්ටඩි ගැප් එකක් නැතුව වයස් සීමාවකින් තොරව තාමටත් මේ රටට එන්න පුළුවන්. මේ තියෙන ප්‍රශ්නත් එක්ක වාහනයක් කරන්න නඩත්තු කරන්නත් බෑ. ස්ටුඩන්ට් කෙනෙක්ගේ වියදම් වලින් අංකයකට ওই ටික ගන්න පුළුවන්. 11 දශම ගාණක් ගෙවන තැනුත් තියෙනවා. සමහර තැන්වල යුරෝ 10 ගෙවන තැනුත් හම්බෙලා නැතුවා නොවේ. ජොබ් එකක් හම්බුන් නැති වුණොත් ස්ටුඩන්ට් ආදායමක් නැහැ. එතක ඇවරේජ් එක ආදායම ඒ ශිෂ්‍යයාට හෝ ශිෂ්‍යාවට අහිමි වෙනවා. YouTube channel බලපුවාම ඔයාලට තීරණයක් ගන්න අමාරුයි. මොටිවේෂන් එකක් විදිහට සමහර දේවල් ගන්න පුළුවන්. නමුත් රියැලිටි එක තේරුම් ගන්න නම් බැරි වේවි. ණය ගෙවන්නවත් ජොබ් එකක් හොයාගන්න බැරි වුණොත් ලොකු ප්‍රශ්න වලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඉතින් ආයි බොහෝ වෙන්න හැමෝටම ඇත්තරම සති දෙකකින් විතර පස්සේ තමයි මම හිතන්නේ මම වීඩියෝ එකක් දාන්න යන්නේ. හේතුව ඇත්තරම ගොඩක් කාර්යබහුලයි මේ දවස්වල. වැඩ කටයුතු බොහොමයකට හිර වෙලා ඉන්නවා. ඉතින් අද ඒ වගේ වැඩ කටයුතු එළියට යන්න සිද්ධ වෙන වෙලාවේ මට විනාඩි 5-10ක් ඉන්න සිද්ධ වුණා. මොකද මේ අද ක්ලයිමේට් එක ඇත්තටම ගොඩාක් සීතල වැඩි. ඒක ක්ලයිමේට් එක 0 උදේ නැගිටිනකොට ඉතින් හැමතැනම ෆ්‍රීස් වෙලා පොඩ්ඩක්. ඉතින් වාහනේ වින්ස්ක්‍රීන් එක ෆ්‍රීස් වෙලා ඉස්සරහින් මේ වින්ස්ක්‍රීන් එකේ තියෙන මීදුම ගතිය යනකම් ඉතින් පොඩ්ඩක් බලන් ඉන්න වෙනවා. මේ බලන්නකෝ ඉතින් මෙහි අත්දැකීම් ඉතින් මේ ඔන්න වටේ ටික නම් හරි. දැන් මේ බලන්න මේ ටික තාම තියෙනවා. ඉතින් ඒ ටික පොඩ්ඩක් ක්ලියර් වෙනකම් පොඩ්ඩක් බලන් ඉඳලා දැන් මේ පැත්තේ ටික නම් යන්තම් ඔන්න ක්ලියර් වුණා මේ පැත්ත. ඉතින් මේ ටික ඔක්කොම දැන් එමීට ඔන්න පැහැදීගෙන එනවා. එතකම් පොඩ්ඩක් අපි කතා කරමු. මේ අද දවසේ මම ඇත්තටම කතා කරන්න හිතුවා මේ අලුතෙන් එන කට්ටිය ගැන. මගෙන් අහපු ප්‍රශ්න කීපයකට උත්තර විදිහට තමයි මම මේ ලොග් එක කරන්න හිතුවේ. හේතුව මේ අලුතෙන් මේ එන ස්ටුඩන්ට්ස්ලා අහන ප්‍රශ්න සහ මේ බොහොම දුක හිතෙන ප්‍රශ්නකුත් අහලා තිබ්බා ඒ අතර ගෲප් එකක. ඉතින් ඒකටත් සමහරට මේක උත්තරයක් වේවි කියලා හිතනවා. අහලා තිබ්බ ප්‍රශ්නෙත් මම මතක් කරන්නම්. ලෝන් දෙකක් දාලා මම ෆින්ලන්ඩ් ආවෝතින් මට සර්වයිව් වෙන්න පුළුවන්ද? ලෝන් දෙකේ පේමන්ට් එකක් ගෙවන ගමන් මට ජීවත් වෙන්න සල්ලිත් හොයන ගමන් සෙකන්ඩ් ඉයර් යුනිවර්සිටි ෆී එකත් හොයන ගමන් මට ෆින්ලන්ඩ් ආවෝතින් ජීවත් වෙන්න පුළුවන්ද? ඕක තමයි මගේ හිතට වැදිච්ච පළවෙනිම ප්‍රශ්නේ. ඇත්තටම අනිත් ඒවා ඔක්කොටම ඒක ඇතුලේ උත්තර දෙන්න පුළුවන් වේවි කියලා මං හිතනවා. ඉතින් අද දවසේ යනින් ගමන් මම මේ වැඩට යන ගමන් අද දවසේ මේ වැඩ කටයුතු සඳහා යන ගමනුත් ඒකට අපි පොඩ්ඩක් සැකෙමින් උත්තර ටිකක් බලමු. මොකද්ද මේ ඇත්ත සිනාරියෝ එක? මොකද්ද රියැලිටි එක? ලෝන් අරගෙන ඇවිල්ලා ජීවත් වෙන්නත් සල්ලි හොයන ගමන් ස්ටුඩන්ට් කෙනෙකුට මෙහි ජීවත් වෙන්න පුළුවන්ද කියන එක ගැන අපි පොඩි විග්‍රහයක් කරගන්න බලමු. ස්ටුඩන්ට් කෙනෙකුට ජීවත් වෙන්න මුහුණ දෙන්න වෙන ප්‍රශ්න සහ එයාගේ ජීවිත රටාව කොයි වගේ වේද කියලා දලා අවබෝධයක් ගන්න උත්සාහ කරමු. මොකද මම ස්ටුඩන්ට් කෙනෙක් නොවුනට මගේ බිරිඳ ස්ටුඩන්ට් කෙනෙක් වෙලා හිටියා. ඉතින් එයාලගේ ජීවිතය අත්දැකීම ඒක වෙනම අත්දැකීමක්. මොකද එයා ඉන්න පවුලකුත් එක්ක. නමුත් තනියම ඉන්න ස්ටුඩන්ට් කෙනෙකුට මීට වැඩිය ලොකු වගකීමක් කාර්යභාරයක් එයාගේ ජීවිතය තුළ පැවරෙනවා. සහ එයාගේ ජීවිතේ වැඩ කටයුතු සියල්ල තනියම කර ගැනීමේ ලොකු අභියෝග වලට මුහුණ දෙන්න එයාලට සිද්ධ වෙනවා. ඒ ගැන අද පොඩ්ඩක් කතා කරමු. අලුතෙන් වෙන ස්ටුඩන්ට්ලාට දල අවබෝධයක්, එයාලගේ ජීවිතය ගැන අවබෝධයක් ගන්න තනියම වෙන ස්ටුඩන්ට් කෙනෙකුට මුහුණ දෙන්න වෙන තත්ත්වය ගැන අපි මගේ අත්දැකීමෙන් මම විස්තරයක් විග්‍රහයක් ඔයාලට කරන්න. ඉතින් මේ මං ඉන්න ගම මැදින් නගරයේ පැත්තට යන අතර වාරේ ලස්සන දර්ශන කීපයක් ඉතින් උදේම දකින්න හම් වෙනවා. මේ උදේ දකින්න මේ සුන්දරත්වයත් ඔයාලට මේ යනින් ගමම්ම පෙන්වන්න හිතුණා. ඉතින් බලන්නකො වටපිටාවේ ලස්සන
පහුගිය කාලේ සාරවත්ව වගා කරලා තිබු වගා භූමි සියල්ල දැන් මේ වෙනකොට පොඩි තන නිල්ලකින් වගේ ආවරණය වෙලා තියෙනවා. ඉතින් මේ දැන් මේ වෙනකොට මේ තියෙන සියලුම වගා බිම් වල පොහොර දාලා පස පෙරලලා නතර කරලායි තියෙන්නේ. ඒ පොහොර දාලා පෙරලපු පස මත තමයි ආපහු මේ තන නිල්ලක් හැදිලා තියෙන්නේ. ඉතින් බොහොම සාරවත් විදිහට මේක මේ විදිහට නතර වෙලා මේකට උඩින් හිම තට්ටුවක් වැටිලා මේ මාස 6-7 පුරාවට හිමෙන් වැහිලා යනවා මේ වගා බිම් සේරම. වටපිටාව බලාගෙන යන ගමන් ඔයාලට තේරෙවි ගොඩක් ගස්වල මේ වෙනකොට කොළ නම් නැහැ. බහුතරයක් ගස්වල කොළ හැලිලා. ගොඩක් අපි කියන්නේ ක්‍රිස්මස් ට්‍රීස් කියලා අන්න ඒ වගේ ඔයාලට පේන ඔය ගස්වල ඇරුණුකොට අනිත් සියලුම ගස්වල කොළ මේ වෙනකොට හැලිලා හිමට සූදානම් වෙලා ඉන්නේ. ලබන සතියේ හිම වැටෙනවා. ඒ වෙනකොට මෙයාලට හිම දරා ගන්න එයාලා සියලුම කොළ හලලා දාලා ඔන්න පරිසරයට අනුගත වෙලා තියෙන. ඉතින් බලන්නකො මේ කාලෙන් කාලට ඍතු මේ වශයෙන් මේ රටවල් වල දකින්න හම්බෙන වෙනස්කම් කොහොමද කියලා. ඔයාලට ඔය දකින්න නැත්තේ ඔය යන්නේ ඒ පහුනේ මේ සාමාන්‍ය බස් රථයක් ඉතින් මෙහි තියෙන හොඳ පහසුකම් සහිත සුපිරි පහසුකම් සහිත බස් රථයක්. ඉතින් අපි ඉස්සරහට යනින් ගමන් තව කතා කරමු. ස්ටුඩන්ට් කෙනෙක් විදිහට ස්ටුඩන්ට් කෙනෙක්ගේ ජීවිතය ගැන අපි කතා කරනකොට ෆින්ලාන්තයට එන. ඉතින් මේ ෆින්ලාන්තයේ ඉන්න ස්ටුඩන්ට්ලාගේ ජීවිතය ගැන අපි කතා කරනකොට තනියම මේ රටට ඇවිල්ලා තමන් ඉගෙනීමේ කටයුතු පටන් ගන්න කෙනෙක්. සමහර විට ඒ ඉන්නේ ඇත්තටම ඉගෙන ගන්න වෙන්න පුළුවන්. එහෙම නැත්නම් වෙන විකල්පයක් නැති නිසා ඉගෙන ගන්න ඇවිල්ලා රස්සාවක් හොයාගෙන මේ රටේ සෙටල් වෙන්න පාත් එකක් හොයන කෙනෙක් වෙන්න පුළුවන්. ඉතින් ගොඩක් වෙලාවට ඕක තමයි මාර්ගය. ගොඩක් කට්ටිය එන්නේ සමහර වෙලාවට තමන්ගේ ශේෂ්ත්‍රයන්ගෙන් පිටපැනපු වෙනත්ම ශේෂ්ත්‍රයන් වලින් පටන් අරගෙන මේ රටේ පර්මනන්ට් රෙසිඩෙන්සි එක අරගන්න සිටිසන්ෂිප් එක අරගන්න පාත්‍රයේ එකේ එන කට්ටිය තමයි බහුතරයක් අපිට දකින්න ඉන්නේ. සාමාන්‍ය 90%ක් වගේම ඒ වගේ අය තමයි. ලෝකෙ දියුණුවටම පත් වෙච්ච රටක් විදිහට, ලෝකෙ හොඳම අධ්‍යාපනය තියෙන රටක් විදිහට, ලෝක හොඳම පාසල් දරුවන්ගේ අධ්‍යාපනය තියෙන රටක් විදිහට සහ සතුටින් ඉන්න රට විදිහට ගොඩක් මිනිස්සු මේ රට තෝරගෙන එන්න බලනවා. මොකද හේතුව මේ රටට එනකොට ගොඩක් වෙලාවට දකින්න තියෙන දේවල් තමයි ස්ටඩි ගැප් එකක් නැතුව වයස් සීමාවකින් තොරව තාමටත් මේ රටට එන්න පුළුවන්. ඉතින් ෆිල්ටරින් සිස්ටම් එකේ යම් යම් දෝෂ තිබෙනවා. ඒවා සමහර වෙලාවට ඉමිග්‍රන්ට්ස්ලා නිසා මේ රජය මේ වෙනකොට අත්දැකීමුනුත් ඉන්නවා. ඉතින් ඒකට එයාලා මේ වෙනකොට පොඩ රූල්ස් ටයිට් කරගෙන ඒකට පිළියම් හොයන ගමක් මේ ගමන යනවා. ඉතින් ස්ටුඩන්ට් කෙනෙක් ගැන කතා කරනකොට මේ රටට ඇවිල්ලා තනියම තමන්ගේ ජීවිතේ පටන් ගන්න කෙනෙක් විදිහට බැලුවොතින් සරලව කියනවා නම් ඔයාලා ඒ වෙනකොට ලක්ෂ 50කට ආසන්න මුදලක් හෝ ඊට වැඩි වෙන්නත් පුළුවන් වියදම් කරලා මේ රටට ඇවිල්ලා කෝස් ෆී ගෙවාගෙන ඔක්කොම කරගෙන ඇවිල්ලා මේ රටේ වියදම් ගැන දල අවබෝධයක් තියෙන්න ඕනේ. ඔයාට මූලිකව ඔයාගේ රෙන්ට් එක ගෙවා ගන්න තියෙනවා. ඊට පස්සේ ඔයාගේ කැම් බීම සඳහා ගෙවීමක් කරන්න සිද්ධ වෙනවා. එතකොට බස් කාඩ් එකක් ගන්න ඕනේ. ඉතින් ප්‍රවාහන පහසුකම් සඳහා ආපොලුතුම වාහනයක් ගන්න බහුතරයකට සල්ලි නැහැ. ඉතින් මේ තියෙන ප්‍රශ්නත් එක්ක වාහනයක් කරන්න අඩත්තු කරන්නත් බෑ. ඉතින් ওই කාරණා නිසා එයාලට සැලකිය යුතු මට්ටමේ වියදම් කීපයක් ශිෂ්‍යයෙක් විදියට තියෙනවා. සාමාන්‍යයෙන් යූරෝ 1000ක්වත් මේ රට ඇතුළට අඩුම තරමේ යූරෝ වර්ස් සිනාරියෝ යූරෝ 800ක්වත් මේ රට ඇතුළට ස්ටුඩන්ට් කෙනෙකුට වියදම් කරන්න සිද්ධ වෙනවා. ඔය කියන කාරණා නිසා. මොකද දැන් රෙන්ට් එකත් වැඩි වෙනවා ස්ටුඩන්ට් ඇපාර්ට්මන්ට් වල උනත් රෙන්ට් හරි මේ වැඩි ස්ටුඩන්ට් ඇපාර්ට්මන්ට් වල උනත් ඉතින් අඩුම තරමේ යූරෝ 300ක්වත් ස්ටුඩන්ට් ඇපාර්ට්මන්ට් එකකට ගෙවන්න සිද්ධ වෙන්න පුළුවන් ස්ටුඩන්ට් කෙනෙකුට. ඉතින් ඊට අමතරව යූරෝ 200ක් 300ක් කෑම බීම වලට ඊටත් අමතරව බස් කාඩ් එකක් ගන්න
තව මොන හරි ඊට අමතර වියදම් තියෙනවා නම් ඒවා සඳහා වියදම් කරගෙන ওই කටයුතු සියල්ල එක්ක දල වශයෙන් 800ක්වත් තිබිය යුතුමයි තමන්ගේ වියදම් ටිකට විතරක්. ඕක තමයි තමන්ගේ වියදම කියලා අපි හිතමුකෝ. ඉතින් ඕන්න ක්‍රයිටීරියා නම්බර් 1 විදියට ස්ටුඩන්ට් කෙනෙක්ගේ වියදම් වලින් අංකයකට ওই ටික ගන්න පුළුවන්. ඊට පස්සේ දැන් මේ අහන ප්‍රශ්න වලට උත්තර විදිහට අංක දෙකට අපි බලමු මේ කියන ස්ටුඩන්ට් කෙනෙකුට කොච්චර වැඩ කරන්න පුළුවන්ද? ස්ටුඩන්ට් කෙනෙකුට වැඩ කරන්න පුළුවන් පැය 30යි. උපරිම පැය 30යි. ස්ටුඩන්ට් කෙනෙක් විදිහට පැය 30කට වඩා වැඩ කරොත් එහෙම එයාට නීතිමය පසුබිමින් පොඩි ගැටලු මතුවෙන්නේ ඉඩ තියෙනවා. ඉතින් ඔය කාරණාත් එක්ක අපිට හිතන්න පුළුවන් පැය 30ක උපරිමයක් සතියට වැඩ කරන්න පුළුවන් කෙනෙකුට මාසෙකට කොච්චර පැය ගාණක් වැඩ කරන්න පුළුවන්ද කියලා හතරෙන් වැඩි කරලා බලන්න. එතකොට දල වශයෙන් අපිට ගන්න පුළුවන් දැනට ඇවරේජ් ෆින්ලන්තේ පැයකට ගෙවන ගාණ දල වශයෙන් යූරෝ 12ක් කියලා අපිට ගන්න පුළුවන්. මොකද මේ මීට වැඩිය ගෙවන තැන් තියෙනවා. 11 දශම ගාණක් ගෙවන තැනුත් තියෙනවා. සමහර තැන්වල යූරෝ 10 ගෙවන තැනුත් හම්බෙලා නැතුවා නොවේ. නමුත් ඒක දැන් සෑහෙන දුරට අඩුයි. 2023 මට අත්දැකීමක් තියෙන 11 තමයි සාමාන්‍යයෙන් අවම වැටුම් විදිහට පටන් ගත්තේ. නමුත් ඒකට ක්‍රයිටීරියා එකක් කොහෙවත් මම දැක්කේ නැහැ. අවම වැටුම මෙච්චරයි කියලා. නමුත් දල වශයෙන් දැන් මේ වෙනකොට ඇවරේජ්ලි 12ක්වත් පැයකට ගෙවනවා සාමාන්‍යයෙන් නම්. ඉතින් ඒ විදිහට කැල්කියුලේට් කරලා බලන්න ඔයාලට කීයක් විතර යනවද හම්බෙනවද කියලා පැය 30 ගානේ වැඩ කරෝතින් අවුරුද්දට. ඉතින් ඔය කතන්දරෙත් එක්ක සාමාන්‍යයෙන් ඒකේ ඔයාලට ඉපීමක් විදිහට දකින්න පුළුවන් ස්ටුඩන්ට් කෙනෙකුට 1200ක් 1300ක් වගේ මුදලක් අතට එන විදිහට වැඩ කරගන්න පුළුවන්. මොකද ඔය ටැක්ස් එක සමහරලාට මේ සාමාන්‍යයෙන් නම් ටැක්ස් ඩිපාර්ට්මන්ට් එකෙන් අවුරුද්දට යූරෝ 15000ට වැඩිය අඩු නම් ටැක්ස් එකක් කැපෙන්නේ නැහැ. ටැක්ස් එක 0. ඊට වැඩි වෙනවා නම් ටැක්ස් එකක් කැපෙනවා. ඒ අවුරුද්දක් ඇතුළත යාගේ උපයන මුදලට සාපේක්ෂව. ඉතින් ගොඩක් දුරට 1200ක වගේ ඇවරේජ් එකක් මාසකට උපයන්න පුළුවන් ස්ටුඩන්ට් කෙනෙකුට. ඉතින් මම මේ වර්ස් සිනාරියෝ නෙමෙයි කතා කරන්නේ. ජොබ් එකක් හම්බුණා කියලා හිතාගෙන තමයි මම මේ කතා කරන්නේ ස්ටුඩන්ට්. ඉතින් ජොබ් එකක් හම්බුන්නේ නැති වුණොත් obviously ඉතින් ස්ටුඩන්ට් ආදායමක් නැහැ එතක. ඉතින් අනිත් තුන්වෙනි කාරණේ තමයි ස්ටුඩන්ට් කෙනෙක් විදිහට සැලකිලිමත් වෙන්න ඕනේ කාර්යේ. ඔයාට ඔයාගේ කෝස් එක ඇතුලේ ෆුල් ටයිම් කෝස් එකට ඉන්වෝල්ව් වෙන්න ඕනේද? එහෙම නැත්නම් සතියකට පැය ගාණක් තියනවාද? ඒක සලකලා බලන්න. ගොඩක් වෙලාවට බහුතරයක්ම වෙලාවට ස්ටුඩන්ට්ලට ෆුල් ටයිම් තමන්ගේ ස්ටඩීස් වලට ඉන්වෝල්ව් වෙන්න සිද්ධ වෙනවා. ඉතින් එතකොට ස්ටඩීස් කරන ගමන් තමන්ට කොයි වෙලාවෙද වැඩ කරන්න පුළුවන්? රෑ වැඩ කරන්න පුළුවන්ද? වීකෙන්ඩ් එකේ වැඩ කරන්න පුළුවන්ද? ඔය වගේ දේවල් අවබෝධ කරගන්න පුළුවන්. ඔන්න ඔය තැනේදී ඔයාලට තේරෙවි සමහර වෙලාවට සහ ගොඩක් වෙලාවට පැය 30ක් ස්ටුඩන්ට් කෙනෙකුට වැඩ කරන්න බැරි වෙනවා. ඉතින් පැය 30ක් ස්ටුඩන්ට් කෙනෙකුට වැඩි කරන්න බැරි වුණාම ඔය කියන 1200ක හෝ 1300ක ඇවරේජ් එක ආදායම ඒ ශිෂ්‍යයාට හෝ ශිෂ්‍යාවට අහිමි වෙනවා. හෝ ඊට වැඩි අඩු මුදලක් තමයි උපයන්න සිද්ධ වෙන්නේ. අන්න එතනින් මං එන්නම් හතරවෙනි කාරණේට. ඔය ඉපැයීම කියන එක අඩාල වුණොතින් ණයක් අරගෙන මෙහි ෆින්ලන්තයට ආවොතින් ඔයාලට ඔය කියන විදිහට ණය ගෙවන්න පුළුවන්ද කියලා සලකා බලන්න. එතකොට මේ ඉස්සෙල්ලා කියපු කාරණා තුනෙන්ම පරිබාහිරව මං හතරවෙනි කාරණේට එනවා. ඔයාලා ණයක් අරගෙන නම් මේ රටට එන්නේ පළවෙනි අවුරුද්දවත් ණය ගෙවන්නේ නැතිව ඉන්න සලස්සගෙන එන්න. ණයක් තියෙනවා නම් ඒකට මාස 12ක් වැඩිපුර ගෙවලා හෝ මොකක් හරි සොලියුෂන් එකක් කරලා එන්න. මොකද හේතුව ජොබ් අවුරුද්දයක් තියෙනවා කියලා ඉතින් හැමතැනම දකින්නවනේ ගෲප් වල දකිනවා YouTube වල දකිනවා සුරංගනා ලෝක ගැන බලලා එච්චර තීරණ ගන්න යන්න එපා. මොකද ගොඩක් වෙලාවට YouTube කරන්නේත් අපි වුණත් මේ රටේ සෙටල් වෙලා ඉන්නේ. මේකට සෙටල් වෙලා කියන්නේ මේ PR කරගෙන සිටිසන් අරගෙන කියන එක නෙමෙයි. නමුත් යම් තාක් දුරකට මේ රටේ ගත කරන්න පුළුවන් තත්වයකට ඇවිල්ලා ඉන්නේ. එතකොට මේ සියලු දේ කරගැනීමේ හැකියාවක් තියෙන මිනිස්සෙක් කියන කාරණාව සහ ස්ටුඩන්ට් කෙනෙක් විදිහට ඇවිල්ලා ඒහා සමගාමී මේ කෙනෙකුට දෙන අත්දැකීම ගැන ඇත්තේම ඇතිසැටියෙන් කියන කෙනෙක් ගැන පොඩ්ඩක් හොයලා බලන්න. මොකද ගොඩක් වෙලාවට මේ රටේ සෙටල් වෙලා ඉන්න කට්ටියගේ YouTube channel බලපුවාම ඔයාලට තීරණයක් ගන්න අමාරුයි. මොටිවේෂන් එකක් විදිහට සමහර දේවල් ගන්න පුළුවන්. නමුත් රියැලිටි එක තේරුම් ගන්න නම් බැරි වේවි. රියැලිටි එක තේරුම් ගන්නේ නැතුව ඔයාලට
මේ රටේ ඇවිල්ලා ජීවත් වෙන්න බැරි වෙනවා. මොකද හේතුව ඔයාලා ඊට පස්සේ ලොකු ප්‍රශ්න වලට මුහුණ දෙනවා. ඉතින් අපි තාමත් කතා කරන්නේ හතරවෙනි කාරණේ ණයක් අරගෙන එනවා නම් ඔයා බලන්න අවුරුද්දක්වත් ණය නොගෙවා ඉන්න පුළුවන් තත්යකට ඒක හදලා එන්න හේතුව ඒ කියන්නේ අවුරුද්දක්වත් ණය නොගෙවා එන්න කියලා කියන්නේ ණය අත්හරින්න කියන එක නෙමෙයි. ණයක් තියෙනවා නම් අවුරුද්දක්වත් ඒක ගෙවලා එන්න වෙනවා. නැත්තම් ණය තියාගෙන ගෙවන්න බලාගෙන ආවොතින් ඔයාට ජොබ් එකක් හම්බුනොතින් ඔයාට වියදමට ඇති වේවි. නමුත් ණය ගෙවන්නට මදි වේවි. ඉතින් අර මං කියපු සංවේදී අවස්ථාවේ මම දැකපු දේ තමයි ප්‍රශ්නේ ඇතුළෙම ශිෂ්‍යයා අහලා තිබුණා. අම්මගේ පෙන්ෂන් එකෙනුත් ඒක ගන්නේ කියලා. ඉතින් එතකොට ඔයාලා නිකන් හිතන්න අම්මගේ හම් වෙන පෙන්ෂන් එකත් අපේට තියලා ණයක් අරගත්තාම මේ මිනිස්සුන්ගේ ආදායම නැති කරලා ඔයාට ඇවිල්ලත් මෙහි ජොබ් එකක් හොයාගන්න බැරුව යම්කිසි අවස්ථාවක හැරෙන්නට සිදු වුණොතින් අන්තිමට ලංකාවේ ඉන්න දෙමාපියන්ගේ ආදායමත් නැති කරලා තමයි ආපස්සට හැරිලා යන්න වෙන්නේ. මේවා ගොඩක් සංවේදී කාරණා. ඉතින් ඒ නිසා මම හැම වෙලේම කියන්නේ කෙනෙකුට ණය වෙලා එනවා නම් සැලකිලිමත් වෙන්න, විශේෂයෙන් ස්ටුඩන්ට් කෙනෙක් විදිහට තනියම එනවා නම් ණය වෙලා. මොකද ස්පවුස් කෙනෙක් ඉන්නවා නම් අඩුම තරමේ එයා ෆුල් ටයිම් රැකියාවට ඉන්වෝල්ව් වෙලා සල්ලි මුදල් උපයාවි. ඉතින් එහෙම නොවුනොතින් ණය වෙලා ආවොතින් සෑහෙන ප්‍රශ්න වලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඒ හින්දා ඒක ගැන වඩා සැලකිලිමත් වෙන්න. මොකද ඔය කියන ආදායම විතරක් නම් නැවතත් සමරියක් විදිහට ගත්තොත් ඔයාට දල වශයෙන් 1200ක 1300ක විතර ආදායමක් නම් ගන්න පුළුවන් වෙන්නේ ස්ටුඩන්ට් කෙනෙක් විදිහට ගත කරන කාලෙදී. ඔයා සැලකිලිමත් වෙන්න. ඔයාගේ වියදම දරලා ඔයාගේ ලෝන් තියෙනවා ලෝන් ටික ගෙවලා මේ රටේ ඉගෙනගෙන වැඩ කරන ගමන් සවයි වෙන්න පුළුවන්ද කියන එක ගැන. ඉතින් ඕක ගැන තමයි පැහැදිලි කරන්න උවමනා වුණේ මට. මොකද හේතුව මේ රටට ණය වෙලා එන එක එච්චර සුදුසු දෙයක් නෙමේ මගේ පුද්ගලික අදහස නම්. මොකද ණය ගෙවන්නවත් ජොබ් එකක් හොයාගන්න බැරි වුණොතින් ලොකු ප්‍රශ්න වලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඒකට ප්‍රශ්න වලට මුහුණ දීලා මේ රටින් පිට වෙච්ච සහ වෙන රටවල් වලට පැනපු ස්ටුඩන්ට්ලා ගැන අහන්න දකින්න විස්තර තියෙනවා. මේ රට ඇතුළට ආවට පස්සේ ඔයාලට ඒවා අත්දකින්න අවස්ථාව හමු වේවි. ඉතින් ඒවා දැන ඒවා නොකිය ඉන්නවා නම් අපේ වැරද්දක් කියලා මගේ පුද්ගලික මතය. මොකද අපි දන්න දේවල් ෂෙයා කරගන්න එක හොඳයි. එතකොට එන කෙනෙකුට ඕවා රිස්ක් එකක් විදිහට අරගෙන එනවා නම් ඉතින් ඒක පුද්ගලික කාරණයක්. රිස්ක් එක අරගෙන එන එක ඔයාලගේ කාරණයක්. රිස්ක් එක ගන්නවද නැද්ද කියන එකට ඩිසිෂන් ගන්න කරුණු හේතු කාරණා පැහැදිලි කරලා දෙන එක ඉතින් වටින කාරණයක් කියලා මට හිතෙනවා. ඒ හින්දා මම මේක කරන්න කියන්නේ හිතුවා ස්ටුඩන්ට් කෙනෙක් විදියට තනියෙන් කෙනෙක් වෙනවා නම් ණයක් වෙලා එන එක හොඳද නැද්ද කියන එක ගැන තමයි මම පැහැදිලි කරන්න උත්සාහ කරේ. ඉතින් ඒකට තීරණය ඔබ සතුයි. ලෝන් දෙකකුත් අරගෙන ඉන්න සල්ලිත් හොයන ගමන් ඊළඟ සෙමෙස්ටර් එකට ෆී එකක් හොයන්න පුළුවන්ද කියන ප්‍රශ්නයට උත්තරයක් හම්බෙන්න ඇති කියලා මම හිතනවා මේ වීඩියෝ එකෙන්. එතකොට මේක එක්කෙනෙක් ඉදිරිපත් කරපු ප්‍රශ්නයක් වුණාට බහුතරයක් දෙනාගේ තියෙන හිත ඇතුලේ තියෙන ප්‍රශ්නයක් වෙන්න පුළුවන් තව කෙනෙකුට කියා ගන්න බැරි. ඒ නිසායි මට මේ වීඩියෝ එක කරන්න හිතුනේ. ඔබට යම්කිසි තොරතුරක් ලැබුණා නම් ඒ ගැන මම සතුටු වෙනවා. බොහොම ස්තුතියි. ඔයාලා හැමෝ දෙනාටම රැඳිලා හිටියට වීඩියෝ එක ඉවර වෙනකන් තවත් මේ වගේ වීඩියෝ අත්දකින්න බලන්න ඌමනයි නම් ඒත් එක්කම මේ යුරෝපයේ සංචාරය කරන සමහර තැන්වලදී අහන දකින්න දේවල් දකින්න කැමති නම් ඔයාලා මගේ වීඩියෝ එක ඔයාලා මගේ channel එක subscribe කරගෙන ඉදිරියට යන්න කියලා ආරාධනා කරනවා. ඔයාලා හැමෝටම සුබ දවසක්. ගිහින් එන්න.